අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව විද්‍යාත්මක රහස් පරීක්ෂක කතාවක් ගැන. ඒක සැඟවිලා තියෙන්නේ ලයන්ස් මේන්. එහෙමත් නැත්නම් සිංහ කේශර ජෙලිෆිෂ් කියන ජීවීන් වටා. හොඳයි මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි යමු සාගරයේ ඉන්න හරිම ලස්සන අබිරහස් ජීවියෙක් දිහා බලන්න. හරි. මේ කතාවේ ආරම්භය තමයි ලයන්ස් මේන් කියන ජෙලිෆිෂ් පවුල. මෙයාලව හරියටම වර්ගකරන එක විද්‍යාඥයන්ට කාලයක් තිස්සේ ලොකු ප්‍රහේලිකාවක් සෙලා තිබුණු දෙයක්. මේ ප්‍රශ්නෙට හේතුව තමයි විශේෂයෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ ඉන්න විශේෂ ගැන තිබුණු තොරතුරු හරිම පැටලිලි සාගත වීම. ඒ කියන්නේ විද්‍යාත්මක භාෂාවෙන් කිව්වොත් දුර්වල ලෙස විසඳා තිබුණු ගැටලුවක්. හැබැයි මේ මුළු කතාවම වෙනස් වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු තැනකින් හම්බවෙන ලොකු සොයා ගැනීමක් එක්ක. මෙන්න මේකයි වුනේ. ඉතිහාසය පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ මුහුදෙන් ලයන්ස් මේන් ජෙලිෆිෂ් විශේෂ දෙකක්ම හොයාගන්නවා. මේක ඇත්තටම සන්දිස්ථානයක්. මොකද මීට කලින් මේ විශේෂ මෙහෙන් වාර්තා වෙලා තිබුණේම නැහැ. මේම හඳුනාගත්ත විශේෂ දෙක තමයි සයේනියා නොසාකි සහ සයේනියා බොයිටන්ඩිජිකි. මේ නම් දෙක හරිම වැදගත්. මොකද මේ දෙන්නව වෙන් කරලා අඳුරගන්න එක තමයි මේ කතාවේ තීරණාත්මකම කොටස. දැන් ප්‍රශ්නේ තමයි මේ දෙන්න බැලු බැලමට පේන්නේ එක වගේ. හැබැයි ගැඹුරින් පරීක්ෂා කරද්දි තමයි මේ දෙන්න අතර තියෙන තීරණාත්මක වෙනස්කම් ටික හෙළි වෙන්නේ. ඉතින් මේ වෙනස අඳුරගන්න එක ලේසි වුණේ නෑ. විද්‍යාඥයන්ට සිද්ධ වුණා මේ ජෙලිෆිෂ් ලගේ ශරීර අභ්‍යන්තරය, ඒ කියන්නේ ඇතුලේ තියෙන ව්‍යුහයන් පවා හරිම සූක්ෂමව අධ්‍යයනය කරන්න. හරි. මෙන්න පළවෙනි හෝඩුවාව. ඒක හම්බ වුණේ එයාලගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ආන්තර සංසරණ පද්ධතියෙන්. සී නොසාකි කියන විශේෂයට හරිම ඝන සංකීර්ණ නාලිකා ජාලයක් තියෙනවා. හැබැයි එයාගෙම පෙනුම තියෙන අනිත් විශේෂ සී බියුටින්ඩිජිගේ පද්ධතිය ඊට වඩා ගොඩක් සරලයි. අන්න ඒක තමයි මේ දෙන්නව වෙන් කරන ප්‍රධානම ලක්ෂණය. දෙවනි හෝඩුවාව ඊටත් වඩා පහදලි කෙලින්ම ගණන් කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි ග්‍රාහිකා. ඒ කියන්නේ ටෙන්ටකල්ස් පිටලා තියෙන පේලි ගණන. සී නොසාකිට තියෙන්නේ පේලි 2ක් හෝ 3ක් විතරයි. අනිත් විශේෂයට නිගන සී බියුටින්ඩිජිගේට ග්‍රාහිකා පේලි 4ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් තියෙනවා. ඉතින් මේක හරිම පැහැදිලි වෙනසක්. මෙතන අනුමාන කරන දෙයක් නැහැ. කෙලින්ම ගණන් කරලා කියන්න පුළුවන්. හොඳයි. මේ විදිහට මේ ජෙලිෆිෂ් දෙන්නව හඳුනාගත්තේ එකෙන් නිකන් හිටියේ නෑ. ඒකෙන් පටන් ගත්තා ඊටත් වඩා ලොකු බලපෑමක් තියෙන දාම ප්‍රතික්‍රියාවක්. මේ පරිේශන වලින් පේන්න ගත්තා හරිම පුදුම දෙයක්. කාලයක් තිස්සේ වෙනම විශේෂ තුනක් කියලා හිතාගෙන හිටපු ජෙලිෆිෂ් වර්ග තුනක්, ඒ කියන්නේ සයිනියා බුටින්ඩිජ්කි, සයිනියා මියෝබර්ගි සහ සයිනියා බාකරි ඇත්තටම එකම විශේෂයක් වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේ තුන්දෙනා අතර තියෙන වෙනස්කම් ඔවුන්ව වෙනම විශේෂ විදියට සලකන්න තරම් ප්‍රමාණවත් නෑ කියන එකයි. ඉතින් දැන් මේ මුළු ජෙලිෆිෂ් කාණ්ඩයම අලුතෙන් අධ්‍යයනය කරන්න ඕන කියන තැනට ඇවිත් තියෙනවා. හැබැයි කතාව එතනින් ඉවර නෑ. මේ සොයා ගැනීම නිසා මේ විශේෂ වලින් එකක් ජීවත් වෙන ප්‍රදේශය ගැන තිබුණු දැනුම සම්පූර්ණයෙන්ම වගේ පුළුල් වුණා. සී බුයිතෙන්ඩයිකි කියන විශේෂය උතුරු ඉන්දියානු සාගරයෙන් හොයාගන්නෙත් පළවෙනි වතාවට. හිතන්නකෝ මීට කලින් අපි දැනගෙන හිටියේ මේ විශේෂයේ ඉන්නේ මැලේ දූපත් සමූහයට විතරක් සීමා වෙලා කියලයි. ඉතින් ශ්‍රී ලංකාවෙන් කරපු මේ එකම එක සොයා ගැනීම නිසා විද්‍යාත්මක වාර්තාවල තිබුණේ ජීවියාගේ සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හරි. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ජෙලිෆිෂ් දෙන්නෙක් තුන්දෙනෙක් ගැන හොයන එක ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කියලා. මේක වැදගත් වෙන්න හේතු කිහිපයක් නිසා. පළවෙනි එක ජෛව විවිධත්වය හරියටම තේරුම් ගන්න නම් ජීවීන්ව නිවැරදිව වර්ගීකරණය කරන එක අත්‍යවශ්‍යයි. දෙවෙනි එක හරිම පොඩි සියුම් තොරතුරුකින් වුණත් අපි කාලයක් තිස්සේ පිළිගෙන හිටපු විද්‍යාත්මක මතයක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙන් අපිට මතක් කරනවා පෘථිවිය ජීවිය ගැන තියෙන සිතියම අපි තාමත් ඇඳගෙන යනවා මිසක් ඇඳලා ඉවර නෑ කියන එක. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. එකම එක අධ්‍යයනයකින් ජෙලිෆිෂ් කෙනෙක් ගැන තිබුණු මුළු සිතියමම වෙනස් කරන්න පුළුවන් නම් අපේ මේ මහා සාගරවල තාමත් අපි හොයාගන්නකම් බලාගෙන ඉන්න තව කොයිතරම් රහස් සංගවිලා ඇද්ද